අයිබෝන් වල හැමෝටම මං අද ඔයාලා වෙනුවෙන් ගෙනාවා 9 වෙනි පාඩම. ඒ කියන්නේ සංවර්ධනය සඳහා sannivedanaya කියන පාඩම. මොකද මගෙන් කමෙන්ට් එකෙන් ඉල්ලලා තිබ්බා පුළුවන් නම් මේ පාඩම පොඩ්ඩක් කවර් කරන්න කියලා. ඒ හින්දා මං හිතුවා ඔයාලට රචනා ප්‍රශ්න වලින් මේ පාඩම කවර් කරන්න ඕනි කියලා. ඔයාලට හිතෙනවා නම් මම මේකට MCQ ප්‍රශ්නත් ගේන්න ඕනි කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න ඕනි කියලා. එතකොට මම MCQ ප්‍රශ්නත් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න. අපි බලමු දැන් මේ රචනා ප්‍රශ්නත් එක්ක කොහොමද මේ සංවර්ධනය සඳහා sannivedanaya කියන පාඩමට උත්තර ලියන්නේ කියලා. එතකොට ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද මේකෙදි විභාගෙදි අහන්න පුළුවන් කියලා. අපි යමුකෝ වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම අපි මේ පාඩම ගැන කතා කරාම ඉස්සෙල්ලාම මේකේ කතා කරනවා සංවර්ධන සංකල්පයේ ආරම්භය සහ විකාශය කියන දේ පිළිබඳව. එතකොට මේ සංවර්ධනය කියන සංකල්පය 18 වෙනි සියවසේ වර්ධනය වුණා. ඊට පස්සේ 1990 දශකයේ වෙනතෙක් ලෝක සමාජයේ ප්‍රධාන කොටස් තුනකට බෙදලා තිබ්බා. පළමුවන ලෝකයේ, දෙවන ලෝකයේ සහ තුන්වන ලෝකයේ විදිහට. ඊට පස්සේ ආව සංවර්ධන sannivedanaya කියන එක. දැන් සංවර්ධනය කියන එක ගැන කතා කරාම ඒ පිළිබඳව එඩ්ගා ඕවන්ස්, මහත්මා ගාන්ධි, WCS කියන පුද්ගලයෝ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි සංවර්ධන sannivedanaya කියන එක 1950 දශකයෙන් විතර පස්සේ එන්නේ. එතකොට සංවර්ධනය සඳහා sannivedanaya කියන පාඩ එකට තමයි මේ පාඩමේදී ලොකු අවධානයක් යොමු කරන්නේ. එතකොට මේ සංවර්ධනය සඳහා sannivedanaya කියන එක පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, සංවර්ධනය සඳහා sannivedanaya පිළිබඳ රෝම සම්මුතිය, ඒ වගේ ඒවා වල නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේක ඇතුළත ටිකක් ලොකු අපසරියක් කතා කරනවා. අපි බලමුකෝ මේ පාඩමෙන් කොහොමද රචනා ප්‍රශ්න කතා කරන්නේ කොහොමද කියලා. අපේ පළවෙනි ප්‍රශ්නේ අහනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දක්වන අන්තර් සම්බන්ධ sannivedanaya සඳහා වන sannivedana ප්‍රවේශ දෙකක් නම් කරන්න කියලා. අපි මේක කතා කරන්නේ සංවර්ධන සංකල්පයේ ස්වභාවය කියන කෙටි අනුමාතෘකාව යටතේ තමයි මේක කතා කරන්නේ. එතකොට මේ වර්තමානයේ සංවර්ධන සංකල්පයේ ස්වභාවය සංවර්ධනය සඳහා sannivedanaya කියන ඒ මාතෘකාව යටතේ ඒ පදනම යටතේ තමයි රැඳිලා තියෙන්නේ. එතකොට සංවර්ධනය සඳහා sannivedanaya කියන ඒ දේ ගැන ගත්තාම ඒක වසර 50කට වඩා වැඩි කාලයක් නවීකරණය වෙලා කාර්මීකරණය බවට පත් වෙලා සංවර්ධන ක්‍රියාවලියේ සුවිශේෂී තැනකට ඇවිල්ලා තියෙනවා මේ වෙද්දී. එතකොට මේක සුවිශේෂී හැරවුම් ලක්ෂයක් මේ සංවර්ධනය සඳහා sannivedanaya කියන සංකල්පය. එතකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් සම්බන්ධ සංවර්ධනය සඳහා sannivedana ප්‍රවේශ 4ක් දක්වලා තියෙනවා. ඒවා තමයි හැසිරීම වෙනස්කම් කිරීම සඳහා sannivedanaya, සමාජීය වෙනස්කම සඳහා sannivedanaya, නියාමනය සඳහා sannivedanaya සහ පාරිසරික සමතුලිතතාව සඳහා sannivedanaya කියන ප්‍රවේශ 4 තමයි මෙයාලා දක්වලා තියෙන්නේ. එතකොට අපිට කියනවා ඒකෙන් දෙකක් නම් කරන්න කියලා. එතකොට අපි ඒකෙන් දෙකක් නම් කරන්න ඕනේ. අපේ දෙවෙනි ප්‍රශ්නය අහනවා සංවර්ධනය සඳහා sannivedana අපේක්ෂා දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න විස්තර කරන්න කියලා. අපි ඉස්සෙල්ලා හඳුනගමුකෝ මොකද්ද මේ සංවර්ධනය සඳහා sannivedana අපේක්ෂා කියලා කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ සංස්කෘතිය, මාධ්‍ය, sannivedanaya සහ සංවර්ධනය පිළිබඳ අන්තර් විශේෂේත්‍රයක් කියන එක තමයි මේ sannivedana අපේක්ෂා කියලා අපි හඳුනගන්නේ. එතකොට මේකෙදී ගෝලීය සහ දේශීය සන්දර්භවල සියලුම සමාජීය වෙනස්කම් මේක තුලදී ගවේෂණය කරනවා. තොරතුරු sannivedanaya, අධ්‍යාපනය, හැසිරීම් වෙනස් වීම, සමාජාලවීකරණය, මාධ්‍ය ආචාර ධර්ම, සමාජ වෙනස්කම් සඳහා sannivedanaya සහ ප්‍රජා සහභාගීත්වය ආදී මගින් ජන අපේක්ෂා ඉටු කර ගැනීමේ ක්‍රියාදාමයක් සංවර්ධනය සඳහා sannivedanaya අපේක්ෂා යන්නෙන් මේකෙදී යෝජනා කරන අපේක්ෂාවන් ටිකක්. එතකොට අපි දැන් මේකෙදි දෙකක් හඳුනා ගන්න ඕනේ. දැන් අපි කතා කරන මේකේ අවශ්‍යතා කේන්ද්‍රීයතාවය, ස්වයං නිර්ණය, ස්වයං විශ්වාසය, යහපත් පරිසරයක් ගොඩනැගීම, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේ දේවල් අපි කතා කරනවා මේකෙදි. එතකොට අපි දැන් මේකෙදි තෝරගමු ස්වයං නිර්ණය සහ ස්වයං විශ්වාසය කියන කොටස් දෙක. අපි බලමු දැන් කොහොමද මේ දෙක ඇතුළතදී මේ උත්තරය ගොඩනගා ගන්න කියලා. ස්වයං නිර්ණය කියලා කියන්නේ මිනිස්සු තමාගේ පුද්ගල අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් යුතු ක්‍රියා කිරීම. එතකොට මනෝවිද්‍යාත්මක අර්ථකථනය නම් තමන්ගේම තෝරා ගැනීම සහ තමාගේම ජීවිත පාලනය කිරීමේ හැකියාව හෝ ක්‍රියාවලිය
ශක්තිමත් යහපත් කිරීමේ අංශයක් කියලා තමයි මේකේ මනෝවිද්‍යාත්මක වශයෙන් අපි හඳුනගන්නේ. ඒ කියලා කියන්නේ තමන්ගේම තෝරා ගැනීම සහ තමන්ගේම ජීවිතේ පාලනය කිරීමේ හැකියාව හෝ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තමයි ස්වංනිර්ණය කියලා කියන්නේ කියලා මනෝවිද්‍යාත්මක වශයෙන් අපි හඳුනගන්නවා. මානසික යහපැවැත්ම වැදගත් අංග කිහිපයක් තියෙනවා. ඒව තමයි ස්වාධීනත්වය, නිපුණතාව සහ සම්බන්ධතා කියන අංශයන් තුන. එතකොට අපි දැන් මේවා ගැන එකින් එක විස්තර කරොත් ස්වාධීනත්වය කියලා කියන්නේ තමන්ගේම හැසිරීම පාලනය කිරීමට තමන් සිටින බව සිතීම කෙරෙහි මිනිසුන්ට ඇති අවශ්‍යතාවය තමයි ස්වාධීනත්වය කියලා කියන්නේ. නිපුණතාවය කියලා කියන්නේ තම අවශ්‍යතා දැනුම සහ කුසලතා ගොඩනැගීමට වැදගත් වන කාර්ය පිළිබඳ විශාරදත්වය වර්ධනය කිරීමට ඇති අවශ්‍යතාවය. සම්බන්ධතාවය කියලා කියන්නේ මිනිස්සුන්ට අනෙකකු සමග යම් ප්‍රමාණයක සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය බව සිතීමට ඇති අවශ්‍යතාවය. එතකොට ඒ විදිහට ස්වනිර්ණය කිරීම ගැන අපි කතා කරේ මේක දෙවෙනි ප්‍රශ්නයට තියෙන්නේ. එතකොට අර පොඩි විස්තරයක් මේක ඇතුළතදී කරුණු දෙක දාලා විස්තර කරන්න ඕනේ. එතකොට ස්වනිර්ණය කියලා කියන්නේ මොකද්ද? ඒක ඇතුළේ තියෙන මනෝවිද්‍යාත්මක අර්ථකථනය මොකද්ද? ඒ ස්වනිර්ණය යනු මානසික යහපැවැත්මේ වැදගත් අංගයක්. ඒ සඳහා ස්වාධීනත්වය, නිපුණතාවය, සම්බන්ධතාවය කියන දේවල් තුන අවශ්‍ය වෙනවා කියලා මේ විස්තර ඇතුළේ මේ ස්වනිර්ණය යටතේ ලියන්න ඕනේ. එතකොට ස්වයං විශ්වාසය කියලා කියන්නේ තමා විසින්ම සංවර්ධන කරුණක් සම්බන්ධව අභ්‍යන්තර හේතු හෝ මූල හෝ විමසීමෙන් ඇති කරගන්න ලබන විශ්වාසයට අපි කියනවා ස්වයං විශ්වාසය කියලා. එතකොට මේක දිගුකාලීන සමාජ, දේශපාලනික, ආර්ථික ආදී වර්ධන සහ ඵලදායීතාව පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා මේ ස්වයං විශ්වාසය කියන එක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට කෙටියෙන් ගත්තොත් සංවර්ධනය පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තමා විසින්ම අවබෝධයක් ඇති කර ගැනීම ස්වයං විශ්වාසය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ ස්වයං විශ්වාසය ඇතුළතදී ඵලදායීතාව සහ සංවර්ධනය සඳහා පහසුකම් සපයන බලවේග ක්‍රියා කරන්නේ කෙසේද? ස්ථාවර රාජ්‍යවල සංවර්ධන ප්‍රවණතාව උදාසීන කරන යාන්ත්‍රණ මොනවද? ප්‍රාග්ධනය සහ දැනුමෙහි බලවේග සක්‍රිය කළ හැකි කෙසේද? ඒ වගේ ප්‍රශ්න තමන් විසින්ම අසනු ලබන මේ ස්වයං විශ්වාසය ඇතුළතදී. එතකොට ඔයාලා දෙවෙනි කොටසට මෙන්න මේ විස්තරය දාන්න. පළවෙනි කොටස තුන්වෙනි ප්‍රශ්නය අහනවා ප්‍රජාව තුළ දරිද්‍රතාවය අවම කිරීමට අනුගමනය කළ හැකි පියවර දෙකක් විස්තර කරන්න කියලා. මේක අපි කතා කරන්නේ මේ සංවර්ධනය සඳහා සංනිවේදන සංකල්පයේ වැදගත් මාතෘකා කියන ඒ කොටස යටතේ. එතකොට අපි කතා කරනවා දරිද්‍රතාවය අවම කිරීම කියන දේ පිළිබඳව. එතකොට අපිට දරිද්‍රතාවය අවම කිරීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි ස්ථීරසාර ජීවනෝපායක් ඇති කිරීම, ව්‍යවසායික අවස්ථා වැඩි දියුණු කිරීම, දරිද්‍රතාවය ප්‍රතිගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම, දිරිදු ජනතාව බල ගැන්වීම, ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. එතකොට අපි මේකෙදි විස්තර කරමු ස්ථිරසාර ජීවනෝපාය, ව්‍යවසායික අවස්ථා වැඩි දියුණු කිරීම කියන දෙක පිළිබඳව. ස්ථිරසාර ජීවනෝපායක් කියන්නේ මොකක්ද? ස්ථීර සහ තමන්ට ස්ථාවරත්වයෙන් යුතුව පවත්වා ගන්න පුළුවන් ජීවනෝපායක් ලබා දීම තමයි දරිද්‍රතාවය අවම කරන්න පුළුවන් හොඳම සාධකය. එතකොට අපිට කියන්න පුළුවන් දැන් මේ වගේ දැන් ස්ථිරසාර ජීවනෝපායක් නැත්තේ අවම ජීවන මට්ටමක්වත් ළඟා කරගත නොහැකිව දැඩි පීඩනයකින් ජීවත් වන ප්‍රජාව එම තත්ත්වයට පත්වීමට ආසන්නතම හේතු තමයි ස්ථිරසාර ජීවනෝපායක් ඔවුන් සතු නොවීම. ඒ හින්දා මේ වගේ ප්‍රජාව ඒකෙන් මුදව ගන්න ජීවන මට්ටමයන් ස්ථාවර තත්ත්වයකට පවත්වාගෙන යන්න ඔවුන්ට අවස්ථාව සලසා දීම තමයි ස්ථිරසාර ජීවනෝපායක් ලබා දීමේ අරමුණ වෙන්න ඕනේ. එතකොට ඒකදී අපි උත්සාහ කරන්න ඕනේ. දැන් අපිට පුළුවන් ඒකට එක නිලධාරීන් පත් කරගන්න, නිලධාරීන් සම්බන්ධ කරගන්න, මහජන නිලධාරීන් වගේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ අර දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ට ස්ථිරසාර ජීවනෝපායක් ලබා දීම සඳහා. එතකොට මේ ස්ථාවර ජීවනෝපායක් පවත්වාගෙන යන්න ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික සහ න්‍යායාත්මක උපදේශන, මාර්ගෝපදේශනයක් ලබා දීමට හැකියාව තියෙන්න ඕනේ නිලධාරීන්ට. එතකොට එයාලව හොඳට දැනුවත් කරන්න මේ පිළිබඳව. ඒ කියන්නේ එයාලා ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සපයලා දෙන්න ඕනේ, කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ඒකේ ස්ථීරතාවය පිළිබඳව. එතකොට ඊට අවශ්‍ය උදව් උපකාර මූල්‍යමය වශයෙන් ඒ වගේ අපිට ස්ථිරසාර ජීවනෝපායක් ලබා දීම සඳහා කරන්න පුළුවන් දේවල්. එතකොට අපිට පුළුවන් ගොඩක් දුරට අර ස්වයං රැකියාව කියන එක අපිට ඒක
ඩිවලොප් කරන්න පුළුවන් මේක ඇතුළේ. එතකොට අපිට පුළුවන් යාලට අර බිම්මල් වගාව වගේ දේවල් ගොවිතැන, එතකොට පහන්දිය නිපදවීම, මිටිපන්දා නිෂ්පාදනය, පාවිස මැසීම්, ඒ වගේ දේවල් මේ ප්‍රදේශයන් පුරා වර්ධනය කරලා ඒ පිළිබඳව දැනුවත් කරලා ඒකට අවශ්‍ය මූල්‍යම් ප්‍රතිපාදන ලබා දීලා ඒ වගේ ලබා දීලා මේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ව සවිමත් කිරීමේ හැකියාව මේ දරිද්‍රතාවය අවම කිරීමේ ස්ථිරසාර ජීවනෝපායේ එක දෙයක්. හරිද? එතකොට අපිට වල මේ දරිද්‍රතාවය කියන එක පිටු දකින්න. ඒ වගේම දැන් අපි දැන් හිතමුකෝ අපි යාලට අර මොකක් හරි මැහුම් මොකක් හරි දෙයක් මේ ගොඩනගන්න උත්සාහ කරනවා කියලා ජීවනෝපායක් විදිහට. එතකොට අපිට එයාලට මූල්‍යමය ප්‍රතිපාදන ලබා දෙන්න සිද්ධ වෙනවා. එතකොට යන්ත්‍රෝපකරණ අපිට ලබා දෙන්න වෙනවා. එතකොට ඊට අවශ්‍ය දිස්ත්‍රික් පුහුණුව ලබා දෙන්න ඕනේ. එතකොට ඒ වගේ දේවලුත් මේ අර ස්ථිරසාර ජීවනෝපායත් එක්කම ගොඩනගන්න ඕනේ තවත් දේවල් තමයි මේ අර වටපිටාව තුළ හැදෙන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් කියන එකත් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ස්ථිරසාර ජීවනෝපාය කියන එක ඇතුළේදී. එතකොට අපි කියන්න ඕනේ මොනවද? ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රායෝගික න්‍යායාත්මක උපදේශන ලබා දෙන්න ඕනේ, මාර්ගෝපදේශන ලබා දෙන්න ඕනේ. එතකොට ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න ඕනේ. එතකොට ප්‍රජා සහභාගීත්වය වර්ධනය කරගන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලාම කණ්ඩායමක් හඳුනා ගන්න දරිද්‍රතාවයෙන් පෙළෙන ඒ වගේ දේවල් අපි ෆෝකස් කරන්න ඕනේ මේ ස්ථිරසාර ජීවනෝපායක් ඇති කිරීම සඳහා. ඊට පස්සේ අපිට දෙවෙනි එක විදිහට ගන්න පුළුවන් ව්‍යවසායක අවස්ථා වැඩි දියුණු කිරීම කියන එක. එතකොට අපිට කියන්න වෙනවා ව්‍යවසායකින් දැන හඳුනාගෙන විවිධ මාධ්‍ය ඔස්සේ ව්‍යවසායකින් දැනුවත් කරලා ඒ ප්‍රදේශවල පවතින සම්පත් හා යෙදවුම් යටතේ පහසුකම් පිළිබඳව තොරතුරු සපයමින් මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ව්‍යවසායකින්ට මේ ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය මට්ටමේ සිට ව්‍යවසායකින් විවිධ කර්මාන්තවල ආයෝජනය කර ඒවා එහි රැකියා අවස්ථා උත්පාදනය කිරීම සිදු කිරීම මේ තුලින් තවත් සිදු වෙන්න ඕනේ දෙයක්. එතකොට මේ ව්‍යවසායක අවස්ථා වැඩි දියුණු කිරීමේ තවත් බලාපොරොත්තුවක් තමයි මේ විරකියාවෙන් මිනිස්සු පෙළෙන එකෙන් මුදවා ගැනීම තමයි යාලට තවත් දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම දේශීය මෙනු විදේශීය ව්‍යවසායකයන් කෙරෙහිද අවධානය යොමු කිරීම මේකෙදි බලන්න ඕනේ. නිෂ්පාදනය කරන දේවල් පිටරට යවන්න, ඊට පස්සේ දේශීය වශයෙන් ව්‍යාප්ත කරන්න, මේ වගේ දේවල් වලදී මේ ව්‍යවසායක අවස්ථා වැඩි දියුණු කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේ. මෙන්න මේ වගේ දේවල් ශක්තිමත් කිරීම හරහා මේ ප්‍රජාවන්ගේ දරිද්‍රතාවය දුරු වෙලා එයාලට අවශ්‍ය සමාජීය වටපිටාව හැදිලා ඒකට නිවාස යාන වාහන එතකොට ස්ථිර ජීවනෝපායක් මේ වගේ දේවල් හැදිලා සමාජය සංවර්ධනය වෙනවා කියන එක අපි කියන්න ඕනේ අවසාන වශයෙන්. එතකොට ඔයාලට පුළුවන් ඒ දෙක ඒ විදිහට විස්තර කරන්න. මොකද මේ තුන්වෙනි ප්‍රශ්නේ හින්දා පොඩ්ඩක් වැඩිපුර විස්තර කරන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නෙට වඩා. අපේ හතරවෙනි ප්‍රශ්නේ කියනවා සංවර්ධන ක්‍රියාවලියේදී සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගැනීමේ වැදගත්කම කරුණු 4ක් ඔස්සේ පැහැදිලි කරන්න කියලා. එතකොට මේකත් අපි කතා කරේ සංවර්ධනය සඳහා සංනිවේදන අපේක්ෂා කියන කෙටි මාතෘකාව යටතේ තමයි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය අපි කතා කරන්නේ. එතකොට අපිට මේකෙදි විස්තර කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී සවිඥානිකත්වයේ ඉහළ දැමීම, ඒ වගේම ප්‍රජා සහභාගීත්වයේ වර්ධනය වීම, පුරවැසි දේශපාලන ක්‍රියාකාරීත්වයේ සක්‍රිය වීම, ජනයා අතර අන්තර් ක්‍රියාකාරීත්වයේ සක්‍රිය වීම, මේ වගේ දේවල් අපිට මේකෙදි විස්තර කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී සවිඥානිකත්වයේ ඉහළ දැමීම කියන එක සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් ස්වරූපයක් කියන එක අපි කියන්න ඕනේ. එතකොට සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදීත්වයට වඩා පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. මේ තුලින් සංවර්ධන ක්‍රියාවලීන්ට අදාළ පුරවැසි දායකත්වය ඉහළ මට්ටමක පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාවගේ දැනුම් මට්ටම් අවබෝධය ඉහළ දැමීමට හැකියවීම වැදගත් වෙනවා. රටේ සංවර්ධන සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී අර්ථවත් දායකත්වයක් ලබා දීමට පුරවැසියාට මේ සවිඥානිකත්වය හරහා අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම මේ සවිඥානිකත්වය හරහා පාලකයන්ට හිතුමතේ ක්‍රියා කිරීමට තීරණ ගැනීමට තියෙන හැකියාව හැකිලවීමත් මේ තුලින් සිද්ධ වෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී සවිඥානිකත්වය හරහා සිද්ධ වෙන දෙයක්. සවිඥානිකත්වය කියන්නේ ඒ පිළිබඳ තියෙන මොකක් හරි දෙයක් පිළිබඳ දැනුමක් නේ. එතකොට මේ තුල අර දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් එතකොට ඒ වගේ දේව අංශ සියල්ලගේ මිනිස්සු සවිඥානික වුණාට පස්සේ ඒ පැතිකඩයන් හරහා මිනිස්සුන්ට
ලැබෙන දැනුම හරහා ඒ තුළ අර දූෂණය වංචාව කියන දේවල් වැළැක්විලා රටක් සංවර්ධනීය වූ රටක් ලබා ගැනීමේ හැකියාවක් මේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ලැබෙන දෙයක්. එතකොට දෙවෙනි එක විදිහට අපිට පුළුවන් කියන්නේ ප්‍රජාතන්ත්‍ර සහභාගීත්වය වර්ධනය වීම කියන එක. ප්‍රජා සහභාගීත්වය වර්ධනය වීම යටතේ මේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගැනීම සඳහා ප්‍රජා සහභාගීත්වය වර්ධනය වෙනවා. එතකොට මේ තුලින් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අදහස් යෝජනා තීරණ තීන්දුව මත ක්‍රියා කිරීමේ අධිකාරී බලය විමද්දගත වීම මේ හරහා සිද්ධ වෙනවා. දැන් අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රජා සහභාගීත්වයක් තියෙන සාමාන්‍යයෙන් අපි ගත්තොත් අර ඡන්ද අවස්ථාවකදී ඒ වගේ අවස්ථාවලදී අර මොකක් හරි කැම්පේන් එකකදී අපි කියන අපේ තියෙන ප්‍රශ්න දේශපාලනයට. එතකොට තමයි අපිට අපේ ප්‍රශ්න කියන්න පුළුවන් හැකියාව දෙන්නේ. නමුත් අර ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම හරහා හැමදෙස්සෙම මිනිස්සුන්ට තමාගේ අදහස් යෝජනා චෝදනා ඒ වගේ දේවල් පිළිබඳව සංනිවේදනය කිරීමේ හැකියාවක් මේ ඉහළ පාලක මණ්ඩලයත් එක්ක හැකියාවක් ලැබෙනවා. එතකොට මේ අපිට සංවර්ධනය කියන දේ ළඟා කර ගැනීමේ හැකියාව ඉක්මනින්ම අපිට ලැබෙනවා මේ ප්‍රජා සහභාගීත්වය යටතේ. සාම්ප්‍රදායිකව මිනිස්සු හුරු වෙලා ඉන්නේ අර මොකක් හරි දේශපාලනයෙන් අහකට පස්සේ තමන්ගේ දුක කියන එක. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ සමාජයක් ඇතුලේ තියෙන මිනිස්සුන්ට තමන්ගේ අදහස් තමන්ගේ ප්‍රශ්න කීමේ හැකියාවක්. එතකොට මේ ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න විසඳා ගැනීම හැකියාව තුළින් ඒ සංවර්ධනයට තියෙන අභියෝග වළක්වා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අපිට තුන්වෙනි විදිහට කියන්න පුළුවන් මොරවැසි දේශපාලන ක්‍රියාකාරීත්වයේ සක්‍රිය වීම කියන එක. එතකොට දැන් අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් තියෙන අර සක්‍රිය නොවුණු දේශපාලන ක්‍රමයක් දැන් මිනිස්සු හැමදෙස්සම දේශපාලනයේ දුක කියන එක තමයි කරන්නේ. නමුත් මේ එතකොට ඒකද මිනිස්සුන්ට තමන්ගේ තීරණ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අඩු වෙනවා. නමුත් සංවර්ධන ක්‍රියාවලියේදී සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගැනීම හරහා රටේ සාමාන්‍ය පුරවැසියන්ට දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ සක්‍රීය පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ මැතිවරණ ක්‍රියාවලියකට පමණක් සීමා වෙලා මිනිස්සුන්ට මේ දේශපාලන ක්‍රියාවලට සම්බන්ධ වීමට තිබීම හැකියාව අඩු වෙලා මිනිසුන්ට සක්‍රීය විදිහට තම දේශපාලනට යොමු වීමේ හැකියාව දෙනවා. එතකොට ඒ ඇතුළතදී දේශපාලන තමන්ට හිතු මතයට වැඩ කරන්න බෑ. එතකොට එයාට සිද්ධ වෙනවා මිනිස්සුන්ට උත්තර දෙන්න තමන් කරන දේ පිළිබඳව. මොකද එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා මේ අර ඒ මිනිසුන්ට බොරු නොකර තමන්ගේ පැවැත්ම තියාගෙන යන්න. මොකද ඒකට තමන් බොරු කරොත් තමන්ගේ පැවැත්මට හානිදායක වෙන හින්දා. එතකොට මේ අදහස් යෝජනා චෝදනා කියන දේවල් කෙරෙහි අවධානය යොමු කරලා ඒවා විවෘත කරලා ඒ වගේ දේවල් කරාම මිනිස්සුන්ට සමාජයක් ඇතුලේ සංවර්ධනය කියන දේ අභියෝගයක් නෙවි රට සංවර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට හතරවෙනි කරුණ විදිහට විස්තර කරන්න පුළුවන් අතත්ත්ව sannivedana භාවිතයෙන් සම්ප්‍රදායික sannivedana බාධාවන් මගහරවා ගැනීමට භාවිතා කිරීම කියන එක මේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය. දැන් අපි ඉස්සර ගත්තාම ගොඩක්ම මිනිස්සු ගත්තේ සම්ප්‍රදායික මාධ්‍යන. එතකොට ඒ තුළ එයාලා කරේ තමන්ගේ අදහස් ලිඛිතව දැනුවත් කරා, පටිගත කරලා වැඩසටහන් විදිහට කිව්වා. ඒ වගේ අර ප්‍රමාද වෙච්ච අර සක්‍රීය නොවෙච්ච දේවල්නේ මිනිස්සු යොදාගත්තේ සාම්ප්‍රදායික මාධ්‍ය ඇතුළේදී. නමුත් දැන් අතත්ත්ව sannivedanaye වර්ධනයත් එක්ක මිනිස්සුන්ට මුළු ලෝකෙම අතේනේ තියෙන්නේ. එතකොට පුළුවන් තමන්ගේ අදහස් හැඟීම් යෝජනා චෝදනා කියන දේවල් මේ සක්‍රීයව සජීවීව මිනිස්සුන්ට කියන්න. එතකොට මොකක් හරි අකටයුත්තක් සිද්ධ වෙනවා නම් මිනිස්සුන්ට පුළුවන් ඒ වෙලෙම තමාගේ අදහස් මේ අතත්ත්ව මාධ්‍ය හරහා සමාජ මාධ්‍යයන්ට මුදා හරින්න. එතකොට දැන් ඔයාලා දැනුත් දකින්නම ඇති දැන් මොකක් හරි හැම දෙයක් දේශපාලන වශයෙන් හෝ කෙසේ හෝ වේවා ඒ මිනිස්සු මොකක් හරි වැරදි දෙයක් කරනවා නම් ඒක සමාජ මාධ්‍යයට මුදා හැරලා ඒක නීතියෙන් දැක්කහම ඒක නීතිය ක්‍රියාත්මක කරන විදිහ අපිට ගොඩක් විතර මේ ප්‍රවෘත්ති ඇතුළේ අපිට දැක ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් මේ දේශපාලනට යොදාගත්තාම දේශපාලනඥයන් කරන අකටයුතුකම් දේශපාලනය හරහා වෙන අකටයුතුකම් වළක්ව ගන්න මේ අතත්ත්ව sannivedana යොදා ගැනීම හරහා මේ සංවර්ධනය කියන දේ ළඟා කරගන්න පුළුවන් වෙනවා. දැන් ගොඩක් වෙලාට අපි ගත්තා අර අපි අහලා තියෙනවනේ මේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. එතකොට දැන්
ගොඩක්ම දැන් අර ගම්වලට මේ මිනිස්සු යනවා කියන්නේ දේශපාලන වශයෙන් බලන එක එතකොට ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා කෙරෙහි බලන එක ඒක හරිම ආඩුයි. නමුත් දැන් අර සමාජ මාධ්‍ය තත්ත්ව sannivedanaya කියන දේ ආවට පස්සේ ඒ මිනිස්සුන්ගේ ඔය තියෙන අලි ගහන ගැටලු එතකොට ඒ වගේ දේවල් ඒ සමාජගත වුණාට පස්සේ වතුර ප්‍රශ්න වගේ ගොඩක් ප්‍රශ්න මේ ගම්වල තියෙනවනේ. දුෂ්කර පැතිවල එතකොට ඒ හරහා මේ අතත්ත්ව sannivedanaya හරහා මේකට තියෙන විරෝධතා මොනවද? තමන්ගේ අදහස, තමන්ගේ දුක් වේදනා ඒ දේවල් මිනිස්සුන්ට මේ ලබා දීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකට දේශපාලන වශයෙන් අපි ගත්තොත් ඒකට මැදිහත් වීම ලැබිලා ඒ මිනිස්සුන්ට සාධාරණ වෙන අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තාක්ෂණික පැත්තකට ගත්තොත් ඒ අතත්ත්ව sannivedanaya කියන දේ හරහා මේක පුළුල් විදිහට වර්ධනය වෙලා තියෙනවා. අපේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා සංවර්ධන කාලයේදී ඒ රටවල යෝගී වූ විධික්‍රම අදාළ රටවල් විසින්ම නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම හැඳින්වීම සඳහා භාවිත යෙදුණු කුමක්ද කියලා. මේක කතා කරන්නේ මේ සංවර්ධනය සඳහා sannivedana සංකල්පයට අවශ්‍ය වැදගත් මාතෘකා කියලා කතා කරන ජනතා කේන්ද්‍රීයතාවය, ප්‍රාදේශීයකරණය, සමාජ සම්බන්ධතා හා සමානාත්මතාවය ගොඩනැගීම, දරිද්‍රතාවය අවම කිරීම වගේ දේවල්. එතකොට අපේ ප්‍රාදේශීයකරණ එකේම අපිට හැඳින්වීමක් දීලා තියෙනවා. සංවර්ධනය කියලා කියන්නේ ඒ රටවල් වලට ගැලපෙන විදිහට අතරින් සිදු කිරීම කියලා ඒ විදිහට මේ ප්‍රාදේශීයකරණය කියන එක යටතේ අපිට හැඳින්වීමක් දීලා තියෙනවා. එතකොට පිටුතර වෙන්නේ ප්‍රාදේශීයකරණය. ඊට පස්සේ ඒකේ දෙවෙනි අනුකොටසේ අහනවා ප්‍රාදේශීයකරණය යන කුමක්ද පැහැදිලි කරන්න කියලා. එතකොට දැන් මේකට හැම ලකුණු 8ක් වගේ ප්‍රමාණයක් නේ. එතකොට ඒ ප්‍රමාණයට ගැලපෙන විදිහට මේ ප්‍රාදේශීයකරණය කියන එක වැඩි විස්තරත් නැතුව අඩුවට විස්තරත් නැතුව ටිකක් පැහැදිලිව විස්තර කරන්න ඕන. එතකොට මේ ප්‍රාදේශීයකරණය කියලා කියන්නේ සංවර්ධනය ඒ රටවල් වලට ගැලපෙන විදිහට සිදු කිරීම තමයි මේ ප්‍රාදේශීයකරණය කියලා අපි කියන්නේ. එතකොට මේකෙදී අපි බටහිර රටවල් වල සංවර්ධන සංකල්පයේ සමස්ත සීල රටවල් වලට ගැලපෙන්නේ නැහැ. ඒ රටවල් වලට සංවර්ධනය සඳහා ගැලපෙන වෙන්වෙන් වූ සංකල්ප දෙන්නකොට ඒ වෙන්වෙන් වූ සංකල්ප හඳුනාගෙන සංවර්ධනය සිද්ධ කිරීම තමයි මේ ප්‍රාදේශීයකරණයේදී වෙන්න ඕනේ. එතකොට මේකෙදී මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී දරිද්‍රතාවය අවම කිරීම සහ ආර්ථික වර්ධනය පිළිබඳ ගැටළු විසඳීම් පිළිබඳ මතවාදය ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් කරනවා. මේක ඇතුළත මේ භූමි හායනය සහ කාන්තාරකරණයෙන් වැළකීම, වනාන්තර ආරක්ෂා කිරීම, ජල සම්පත් කළමනාකරණය සහ ජෛව විවිධත්වයේ සුරැකීම වැනි කාර්ය සඳහා ග්‍රාමීය ප්‍රජාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය මේ ප්‍රාදේශීයකරණයට අයත් වෙනවා. මේ ප්‍රාදේශීයකරණය යනු කිසියම් රටක සංවර්ධනය ඒ රටේ සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ලක්ෂණ මත පදනම්ව ඔවුන් විසින් සිදු කරන ලබන ක්‍රියාවලියක් බවට අවසානයේදී පත් වෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තාම මේ දැන් ඔයාලා පුළුවන් තරම් මේ දැන් මේ වගේ දේවල් වෙනකොට ප්‍රායෝගික විදිහට උදාහරණ ලියන්න ඕනේ. එතකොට දැන් අපි ගත්තොත් ලංකාව වගේ රටක් ගත්තාම සංචාරක කර්මාන්තය අපිට දියුණු කරන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් කරන්න ඕන මේ සංවර්ධනය සඳහා. එතකොට අභිජනනය වගේ දේවල්, වනාන්තර ආරක්ෂා කිරීම, ඒ වගේ දේවල් හරහා මේ ප්‍රාදේශීයකරණය තුලින් අපිට සංවර්ධනය ලබා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් ලංකාව වගේ කල්චරල් රටක් සංස්කෘතික රටක් ගත්තාම ඒ සංස්කෘතියට ගැලපෙන විදිහට තමයි අපි රට සංවර්ධනය කරන්න ඕනේ. ඒ වගේම රටේ ආර්ථිකයට ගැලපෙන විදිහට ප්‍රාදේශීය මේ සංවර්ධනය ලබා කර ගැනීම වැදගත් වෙනවා. මොකද ආර්ථිකයට දරා ගන්න බැරි විදිහට දල් යොදලා සංවර්ධනය කරන්න ගත්තොත් නැත්නම් අය ආරගෙන සංවර්ධනය කරන්න ගත්තොත් අපි ඇත්තටම දැන් පහුගිය කාලේ උනේ ඒකනේ. එතකොට ඒ දේවල් පිළිබඳ දැනගෙන තමයි අපි සංවර්ධනය කරන්න. එතකොට සංවර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට මේකෙදි ප්‍රාදේශීයකරණය කියන එක, ඒ කියන්නේ සංවර්ධනය රටකට අනන්‍ය වූ ලෙස සිදු කිරීම මේකෙදි වැදගත් වෙනවා. අපේ දෙවෙනි ප්‍රශ්නේ අපි එහෙම ලියලා අවසන් කරද්දී අපේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යතා කෙරෙහි ජාත්‍යන්තර සංවිධාන දෙකක් අවධානය යොමු කර ඇති ආකාරය කෙටියෙන් හඳුන්වා දෙන්න කියලා. අපි සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යතා යටතේ මේ ලෝක මට්ටමින් මේ sannivedana අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරලා තියෙන විදිහ කතා කරනවා. එතකොට අපිට මේකෙදී
ආහාර හා කෘෂිකර්ම සංවිධානය සංවර්ධනය සඳහා සංනිවේදනය කෙරෙහි කොහොමද අවධානය යොමු කරලා තියෙන්නේ කියලා. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාව සහ සංස්කෘතික සංවිධානය කියන්නේ යුනෙස්කෝ සංවිධානය කොහොමද ඒකට අවධානය යොමු කරලා තියෙන්නේ කියලත් අපිට මේකෙදි කතා කරන්න පුළුවන්. එතකොට කොහොමද ආහාර හා කෘෂිකර්ම සංවිධානය මේ සංනිවේදන සංවර්ධන අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරලා තියෙන්නේ කියලා. පළවෙනි එකේදී අපි කතා කරනවා කෘෂිකාර්මික නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව සඳහා ග්‍රාමීය සංවර්ධන පද්ධති සහ තොරතුරු සංනිවේදන තාක්ෂණය භාවිතා කිරීම. දැන් අපි මේක විස්තර කරලා දැන් කෘෂිකාර්මික නවෝත්පාදනය. කෘෂිකාර්මික නවෝත්පාදනය කියලා කියන්නේ කෘෂිකර්මයේ සඳහා දැන් හරිත සංකල්පයේ එතකොට අපි දැන් ගොයම් කපට යොදා ගන්නවා විවිධ යන්ත්‍රෝපකරණ සුනාමි වගේ දේවල්. ඊට පස්සේ අපි අර ජලය යොදද්දී අර යොදා ගන්නවනේ එක එක උපකරණ දැන් ඒ වගේ මස්සන සිටවන්න අපි විවිධ නවීකරණ නවෝත්පාදන ක්‍රම යොදා ගන්න. ඊට පස්සේ ආහාර සුරක්ෂිතතාවය ගත්තාම දැන් ලංකාව වගේ රටවල ඒ සුරක්ෂිතතාවය ගොඩක් අඩු වුණාට ජපානය වගේ රටවල ගොඩක් කියලා ආහාර සුරක්ෂිත කරනවා. සුරක්ෂිත කිරීම කියන එක යොදා ගන්නවා. ඒ කියන්නේ කල් තබා ගන්න ඒ වගේ දේවල් සඳහා ගොඩක් මේ ආහාර සුරක්ෂිතතාවය කිරීම සඳහා ගොඩක් නවෝත්පාදන ක්‍රමයන් යොදා ගන්නවා. එතකොට ග්‍රාමීය සංවර්ධන පද්ධති සහ තොරතුරු සංනිවේදන තාක්ෂණය භාවිතා කිරීම කියලා කියන්නේ අපිට පුළුවන් ග්‍රාමීය සංනිවේදන පද්ධති තුලින් ඒ කොහොමද අපි කෘෂිකාර්මික නවෝත්පාදනයක් සිද්ධ කරන්නේ ආහාර සුරක්ෂිතතාවය කොහොමද කරන්නේ කියන එක ඒක නඩත්තු කරන්නේ කොහොමද ආහාර වවන්නේ කොහොමද ඒ වගේ දේවල් ඊට පස්සේ පලිබෝධකයන්ගෙන් කොහොමද වගාවන් ආරක්ෂා කරගන්නේ ඒ වගේ දේවල් මේ දැනුවත් කිරීම වගේම මේ තොරතුරු ලබා දීම සඳහා මේ වර්තමාන අතත්ත්ව සංනිවේදනය ජන සංනිවේදනය වගේ තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම හරහා සංවර්ධනය ලබා කරගන්න පුළුවන් කියලා මේ ආහාර හා කෘෂිකර්මික සංවිධානය විසින් ඒ විදිහට එක අවශ්‍යතාවයක් කියලා තියෙනවා. දෙවෙනි එකේදී කියලා තියෙනවා ප්‍රජාමූලික ග්‍රාමීය ගුවන්විදුලි වැඩසටහන් කිරීම කියලා. මේකෙදි කතා කරන්නේ මේ මොකක් හරි ප්‍රජාවක් මුල් කරගෙන එයාලගේ සංවර්ධනය සඳහා වැඩසටහන් යොදා ගන්න එක. එතකොට දැන් මේක ගොඩක් ඉස්සර තිබුණා මම හිතන්නේ දැන් නම් ඒක නැහැ. මේ කියන්නේ ප්‍රජාවක් මූලික කරගෙන ඒ යාලට ස්පෙෂල් විදිහට සංවර්ධනය කරන එක මම හිතන්නේ දැන් නැහැ. එතකොට දැන් මිනිසුන්ගේ ධන ජීවිතය යොදාගෙන කොහොමද යාලා මේ සංවර්ධනය කරගන්න ඕනේ එක එක ප්‍රදේශවලින් දැන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට කලාපයන් වෙනස් වෙනවා. තෙත් කලාපයන් තියෙන වියලි කලාපයන් තියෙන. එතකොට එයාලට එක එක විදිහට අර සංවර්ධනය හැම පැත්තටම එකම විදිහට විහිදවන්න බෑ. එතකොට ඒ හැම සයිඩ් එකක්ම සංවර්ධනය කරන්න ඕන අපිට වෙන වෙන ක්‍රමවලට යන්න වෙනවා. එතකොට මේකෙදි මේ ප්‍රජාමූලික ග්‍රාමීය ගුවන්විදුලි වැඩසටහන් වලින් මේ එක එක අපි තෝරාගත්ත කොටස් වලට කොහොමද යාලා සංවර්ධනය වෙන්න ඕනි කියන එක මේ ගුවන්විදුලි වැඩසටහන හරහා අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් කොත්මලේ වගේ දේවල් ගත්තම අපිට පුළුවන් ඒ වලින් ජලය හරහා විදුලි සම්පාදනය කරන්න ඒ වගේ දේවල්. එතකොට ඒ වගේ ඒ ප්‍රදේශයන්ට වෙන වෙච්ච විදිහට අපිට සංනිවේදනය හරහා සංවර්ධනය කරන්න පුළුවන් කියන එක මේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් කිව්වා. තුන්වෙනි එකේදී කිව්වා ප්‍රජාපාදක ස්වභාවික සම්පත් කළමනාකරණය සහ දේශගුණික විපර්යාස වලට අනුවර්තනය වීම කියන එක. එතකොට දැන් අපි ගත්තොත් ප්‍රජාපාදක ස්වභාවික සම්පත් කළමනාකරණය කියන එක ගත්තාම අපිට පුළුවන් මිරිදිය මත්ස්‍ය අභිජනනය ඊට පස්සේ හිරු එළිය යොදාගෙන සූර්ය පැනල් නිර්මාණය කිරීම, එතකොට ජල විදුලි නිපදවීම, එතකොට ඛනිජ තෙල් නිෂ්පාදනය කිරීම, ඒ වගේ දේවල් අපිට මේ ස්වභාවික සම්පත් කළමනාකරණයෙන් කරන්න පුළුවන්. දේශගුණික විපර්යාස වලට අනුවර්තනය වීම කිව්වහම අපිට පුළුවන් ඕසෝන් ස්තරය ආරක්ෂා කිරීම වගේ දේවල් කරන්න. එතකොට වායු වර්ග ආරක්ෂා කිරීම වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඒවට නවෝත්පාදන ක්‍රම භාවිතා කිරීම වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට තවත් කලින් කිව්වා වගේ යුනෙස්කෝ සංවිධානය විසිනුත් මේ අවශ්‍යතා කීපයක් දක්වලා තියෙනවා. එතකොට මේකෙන් කියනවා සමාජයේ ගොඩනැගීම සඳහා පුද්ගලයන් සහ ප්‍රජාව බලගැන්විය හැකි සාධාරණ සුදුසු සහ දැරිය හැකි ප්‍රවේශ මගින් සියලු දෙනාටම සංනිවේදනය සහ තොරතුරු ලබා දීම
මෙහිදී සිද්ධ වෙන්නේ. එතකොට මේක ඇතුළේදී නිදහස් ස්වාධීන සහ බෞද්ධවාදී මාධ්‍ය පද්ධතියක අවශ්‍යතාවය මෙන්ම මහජන කතිකාව දිරිගන්වන පාරදර්ශී සහ වගකීම් යුතු පාලන ක්‍රමයක් අවශ්‍ය බව පෙන්වලා දීලා තියෙනවා මේ යුනෙස්කෝ සංවිධානය හරහා. එතකොට අපිට ඒක ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්න කියනවා සංවර්ධනය සඳහා sannivedana යොදාගත හැකි ආකාරය පහත කරුණු ඔස්සේ නිදසුන් මගින් පැහැදිලි කරන්න කියලා. පළවෙනි එක කියනවා අවශ්‍යතා කේන්ද්‍රීයතාවය සහ දෙක යහපත් පරිසරයක් ගොඩනැගීම කියන එක. අපි කලිනුත් කතා කරා මේකට අවශ්‍ය අර මේ ස්වනිර්ණය ඒ වගේ දේවල්. දැන් මේකට කතා කරන්නේ අවශ්‍යතා කේන්ද්‍රීයතාවය සහ යහපත් පරිසරයක් ගොඩනැගීම කියන එක. බලමු කොහොමද ඒක විස්තර කරන්න කියලා. අපි අවශ්‍යතා කේන්ද්‍රීයතාවය ගැන කතා කරාම දැන් අපි සංවර්ධනය කරද්දී අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ මිනිස්සුන්ට අවශ්‍ය දේ මොකක්ද කියන එක. එතකොට මේ ජනතාවගේ ජීවන මට්ටම යහපත්ව වර්ධනය කරන්න සංවර්ධනය යොදාගත යුත්තේ ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුරූපව කියන එක අපි සඳහන් කරන්න ඕනේ. එතකොට අපි මේකදී මූලික වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා. ඒවා තමයි සෞඛ්‍ය, පෝෂණ අවශ්‍යතා සොය බල ගැනීම, සනීප ආරක්ෂක පහසුකම් සහ සේවා සොය බල ගැනීම, එතකොට අධ්‍යාපනික අවශ්‍යතා වැඩි දියුණු කිරීම, මේ වගේ දේවල්, උසස් රසවින්දනයක් ලබා දීම, මේ වගේ දේවල් වලට අපි මේ අවධානය යොමු කරන්න ඕනේ මූලික වශයෙන්. එතකොට අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ ගැන කතා කරාම මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට, රෝහල් වල වැඩ කරන අයට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, එතකොට මහජන සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරීන්ට ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා මේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා මොනවද, යාළුවෝ ගැටලු මොනවද කියලා හඳුනාගෙන ඒ ගැටලු වලට අවශ්‍ය විදිහට උපදේශ ප්‍රතිකාර, එතකොට උපදේශන, දැනුවත් කිරීමේ ක්‍රියා, දැනුවත් කිරීම, ඒ වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක යොදා ගැනීම, දැනුවත් කිරීම ආදී මේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක යොදාගෙන වෙනත් මාධ්‍යත් යොදාගෙන මේ මිනිස්සුන්ව දැනුවත් කිරීම හරහා සෞඛ්‍ය අංශය සංවර්ධනය කිරීමට උන්ට වගකීමක් තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් මිනිස්සුන්ගේ යටිතල පහසුකම්, සනීප ආරක්ෂක පහසුකම් ගැන කතා කරාම අපි දැන් එයාලගේ මිනිස්සුන්ගේ නාගරිකව හෝ වේවා, ග්‍රාමීය හෝ වේවා යාලට පිරිසිදු ජලය ලබා දෙන්න ඕනේ. වැසිකිලි, කැසිකිලි, වාතාශ්‍රය ආදී මේ ශේෂ්ත්‍ර ප්‍රමාණවත් පරිදි තියෙන්න ඕනේ මිනිස්සෙක්ට. එතකොට ඒ වගේ දේවල් වැඩි දියුණු කරන sannivedana යොදා ගන්න ඕනේ. ඒ වගේම මේ ඒ හරහා රෝග ව්‍යාප්තිය අවම කරන්න ඕනේ. ඒ වගේ දේවල් කරන්න ඕනේ මේ අවශ්‍යතා කේන්ද්‍රීයතාවය තුළ. එතකොට ඒ වගේ අපසිරයක් ඇතුළත මේ අවශ්‍යතා කේන්ද්‍රීයතාවය කියන එක ගොඩාක් උඩට විස්තර කරන්න පුළුවන්. එතකොට ඔයාලා ඒක කොහොමද විස්තර කරන්න කියලා දැන් මගේ කරුණුත් එකතු කරගෙන ඔයාලා ගොඩනගා ගන්න කොහොමද විස්තර කරන්න කියලා. ඊළඟට අපි යහපත් පරිසරයක් ගොඩනැගීම ගැන කතා කරනම සංවර්ධනය කොහොම කතා කරත් වැඩක් නැහැ. ඒක පරිසරයට අයහපත් නම් සංවර්ධන අනිවාර්යෙන් පරිසරයට හිතකාමී වෙන්න ඕනේ. දැන් කුඩා කර්මාන්ත ශාලා ඉදි කරලා ඊට පස්සේ ඔසෝන ස්තරයට හානි වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. දැන් ඔයාලා දන්නවනේ ඉන්දියාවේ දැන් දිල්ලි වල ඒ වායුව වැඩි වුණාම ලංකාවටත් එක්ක බලපානවා. එතකොට ඒ වගේ දේවල් වුණා මිනිස්සුන්ට පිටිසිදු වාතාශ්‍රයක් කියන දේ නැති වෙලා යනවා. ඒ හින්දා හැම සංවර්ධනයක්ම සිද්ධ කරද්දී ඒකෙදි අර ලෝකයට බලපෑමක් ඇදෙන ඕනේ දෙයට සංවර්ධනය කිරීමේ වගකීමක් තියෙනවා මිනිස්සු සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිට ඉහළ පාලක මණ්ඩලය දක්වා වගකීමක් තියෙනවා ඒ සංවර්ධනය කියන එක යහපත් පරිසරයක් තුළ ගොඩනගන්න. එතකොට දැන් ඇත්තටම මේක පාඩමක් විතරක් නෙමෙයි. හරිද? මේකෙනුත් ඔයාලට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ දැන් තාමත් දැන් අපි කියන්නේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියන. එතකොට ඔයාලා අනාගතයේදී රට බාර ගන්නකොට ඔයාලට වගකීමක් තියෙනවා. ඒක ඇත්තටම හැමෝටම සුදුසු විදිහට හැමෝටම ගැලපෙන විදිහට මේ සංවර්ධනය කියන දේ කරන්න. එතකොට අපි ගත්තොත් දැන් ලෝකයේ වනගහනය ගත්තොත් මේක වේගෙන් අඩු වෙලා පවතිනවා. එතකොට සෑම රටකම පිරිසිදු වාතාශ්‍රයක් ලබා පවත්වාගෙන යාමේ මේ අවස්ථාව අහිමි වෙලා තියෙන මේ වනගහනයේ අඩුවීමත් එක්ක. එතකොට ඒක ආරක්ෂා කරගන්න වගකීමක් තියෙනවා. ඒ වගේ මිනිස්සු වශයෙන් මිනිස්සුන්ගේ ආකල්ප සහ චර්යාවන් මේ පරිසරයට හිතකාමී විදිහට හදාගන්න අරමුණු කරගන්න ඕනේ. නැත්තම් වෙන්නේ රට සංවර්ධනය වෙන එක නෙමෙයි මේකේ අනිත් පැත්ත වෙන එක. ඒ දැන් ඔයාලට මතක ඇතිද මේ සිරසනාලිකාවෙන් එහෙම රුක් රෝපණ වැඩසටහන් මේ තමන්ගේ ස්වේච්ඡාවෙන් කරනවා. එතකොට ඒ වගේ වැඩසටහන් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒල පරිසර සංරක්ෂණය ඊට පස්සේ කඩුලාන පද්ධතිය ආරක්ෂා කිරීම මේ වගේ දේවල් මේකෙදි වෙනවා. ඊට පස්සේ අපි කතා කරාම CFC හෙවත් ක්‍රෝෆ්ලෝරා
කාබන් වායුව පරිසරයට මුදා හැරීම අවම වන ලෙස පොලිතීන් භාවිතය අවම කර ගැනීම අරමුණු කරගත් දැන්වීම් රූපවාහිනී හා දැන්වීම් ප්‍රචාරය කරනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. ගිය කාලෙදී එතකොට ඒ වගේ දේවල් අපිට කියන්න පුළුවන්. ඒ වගේම අර ගොඩාක් දුරට ගිනි තැබීම් වගේ දේවල් අර වැඩිනවම කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වෙලා එතකොටත් වාතය මේ අහිතකර වායුවක් නිර්මාණය වෙනවා. එතකොට මධ්‍යම පරිසර අධිකාරිය ඊට පස්සේ පොලිස් පරිසර ඒකකයේ සමුද්‍ර සහ ජල ජීවි අංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ වැනි ඒකකයන්ගේ පාර්ශවයේ දායකත්වයේ සහයෝගය මත මේ sannivedanaya මාධ්‍ය යොදාගෙන, ඒ කියන්නේ පත්‍රිකා සම්මන්ත්‍රණ ඊට පස්සේ සමාජ මාධ්‍ය වගේ දේවල් යොදාගෙන මේ පරිසර සංරක්ෂණය කරගනිමින් යහපත් පරිසරයක් ගොඩනගාගෙන සංවර්ධනය කිරීම කියන එක අත්‍යවශ්‍ය දෙයක් බවට මේ වර්තමානයේ වෙනකොට වෙලා තියෙනවා. එතකොට දැන් සංවර්ධනය සඳහා sannivedanaya ප්‍රායෝගිකත්වයේ පිළිබඳව මේ ප්‍රධාන අදහස් දක්වලා තියෙනවානේ මේ ශ්‍රීනිවාස් මෙල්කොට් කියන එකනයි සිල්වියෝ වයිස්පෝට් කියන එකනේ. එතකොට ඒ දෙන්නගේ අදහස් මොනවද? ඒ වගේ දේවල් අපෙන් අහන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල්ත් ලියන්න පාඩම් කරගන්න. මම හිතනවා ඔයාලට මොකක් හරිම දෙයක් මේකෙන් ගන්න පුළුවන් වෙන්නද කියලා. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් අවබෝධ කරගන්න බැරි වුණ දෙයක් මේකෙන් අවබෝධ කරගන්න ඇති කියලා. ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මොනවා හරි විශේෂයෙන් කතා කරන්න ඕනි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.